අපිට හැමනිතරම ලොකු දුකක් දැනෙනවා, ලොකු බයක් දැනෙනවා. ඒ කියන්නේ ওই දුක දැනෙන්නේ අපි ළඟ තියෙන දේවල් නැති වෙයි කියලා. බය දැනෙන්නේත් අපි ළඟ තියෙන දේවල් නැති වෙයි කියලා. අපිට පසුතැවීමක් දැනෙනවා. පසුතැවීම දැනෙන්නේ තියෙන දේවල් නැති වුණා, මට රැකගන්න බැරි වුණා කියලා. ওই විදිහට මේ වෙලාවේ හිතේ සැනසීමක් නැත්තම් කල්පනා කරලා බලන්න, ඒ සැනසීම නැති වෙලා තියෙන්නේ අර ඔබ හිතාගෙන ඉන්නවා මේ දේ රැකගන්න තිබුණා, මට මේ දේ තිබුණා නම් ඒත් මේ දේ නැති වුණා, මේ දේ නැති වෙයි. ඔන්න ඔය කියන ওই විදිහේ දේවල් එක්ක හොඳට හිමීට මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඔය නැති වෙන්නේ මොකද්ද? ඔය නැති උනේ මොකද්ද? නැති වෙයි කියලා බය මොකක්ද කියලාත් කල්පනා කරලා බලන්න. ඔය නැති වෙයි, නැති වුණා, නැති වෙනවා කියලා හිතාගෙන ඉන්නේ ඔයා විසින්ම හදාගත්ත ඔයාවම තමයි. මම විසින්ම හදාගත්ත මාවම තමයි. එතකොට දැන් හැමෝම කියනවත්නේ මේ මම කියන මම හදාගත්ත මාව, මගේ රාමුව නැති වුණා, නැති වෙනවා කියන එක තමයි අපිට හැමනිතරම ඇහෙන්න දකින්න තියෙන්නේ. අපි ජීවිත කාලෙම කරන්නෙත් මොකද්ද? මේ හදාගත්ත රාමුව ගොඩනගන එක, මේක නඩත්තු කරන එක. මම ව්‍යාපාරිකයෙක් විදිහට මාව ගොඩනගනවා, මම වෘත්තිකයෙක් විදිහට මාව ගොඩනගනවා තව තවත්. අපි හැමෝම බිරිඳක් විදිහට, සැමියෙක් විදිහට, කියන්නේ මොකක් හරි එක දෙයක් ප්‍රධාන කරලා අල්ලගෙන අන්න ඒ දේ රැකගන්න පුළුවන් විදිහට, ඒ දේ රැකගන්න ඕනි විදිහට තද කරලා එයාව අල්ලගෙන එයාව ගොඩනගනවා. මෙච්චර මේ පීඩනයක්, දුකක්, මේ හැම එකක්ම අපිට එකතු වෙන්නේ අපි ඔන්න ඔය කියන ඒ කෙනාව ගොඩනගන්න යන නිසා, ඒ කෙනාව රැකගන්න හදන නිසා. දැන් මේ වෙලාවේ හිතේ දුකක් තියෙන්නේ ඒ කෙනාව රැකගන්න බැරි වෙච්ච තැන් නිසා. හරිද? දැන් අපි හිතනවා ඒක තමයි ජීවිතය, ඒ තමයි මම කියලා තමයි අපි හිතන්නේ. කවුද? අර අපි මනසින් හිතාගෙන අපි ගොඩනගා ගන්න හදපු, අපි රැක ගන්න හදපු කෙනා තමයි මම කියලා අපි හිතන් ඉන්නවා. දැන් ඒ කෙනා නැහැනේ. ඒ කෙනා නැති බව දැනගත්තම දුක, පීඩනය, පසුතැවීම ඔක්කොම දැනෙනවා. ආයෙත් ඒ කෙනාව මතු කරගන්න ඕන කියලා හිතුනාම පීඩනය ඔක්කොම දැනෙනවා. ආයෙත් ඒ කෙනාව හරිගස්සලා ගන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද කියලා හිතුවාම බයක් දැනෙනවා. හරි? ඕක නිසා තමයි අපි හැම කෙනෙක්ම දුකෙන්, කලබලෙන්, කරදරයෙන් ජීවත් වෙන්නේ. එතකොට ඔබට කවදාවත් හිතුනේ නැද්ද අපි කොච්චර හිතාගෙන හිටියත් ඒ කෙනා නෙමෙයි මම, දැන් මේ ඉන්න මම තමයි මම. ඒ කියන්නේ සමහර විට ජීවිතේ ඇති වුණා නම් කරදර, බිඳ වැටීම්, කඩා වැටීම්, ඔය කියන ඔය ඍණාත්මක දේවල් එකක්වත් ඒ මම නෙමෙයි කියලා අපිට බැහැර කරන්න බෑ. මම විය යුත්තේ ඒ දේ නෙමෙයි, ඒ කෙනා නෙවෙයි කියලා අපට බැහැර කරන්න බෑනේ. මොකද ප්‍රායෝගිකව ඒ තමයි මම. එහෙනම් අපි කරන්න ඕනේ මොකක්ද? අන්නේ මාව පිළිගන්න, ඒ මාව බාර ගන්න. ඔබ ඒ මාව බාර ගන්න තාක්කල් ඔබට කවදාවත් දුකක් දැනෙන්නේ නැහැ. ඔබට පීඩනයක් දැනෙන්නෙත් නැහැ. ඔබට බයක් දැනෙන්නෙත් නැහැ. ඇයි? ඔබ ළඟ ඔබ ඉන්නවනේ. දැන් දුකයි ඔබ ළඟ ඔබ නැති නිසා
හැබැයි ඇත්තටම බැලුවොත් ඒ නැත්තේ කවුද? ඔබ කියලා හිතාගෙන හිටපු ඔබ. හරිද? එතකොට දැන් ඔබ හිතනවද ඔය ඔබ කියලා හිතාගෙන ඉන්න ඔබව කවදා හරි ඔබට හම්බ වෙයි කියලා? අපිට ඇත්තටම කවදා කොයි විදිහට මේ දේවල් අපේ ඔළුවලට ආවද දන්නේ නැහැ. ඒවා හොයන එක වෙනම කාරණාවක්. දැන් කොහොම හරි ඒ මානසිකත්වයට අපි ඇවිල්ලා තියෙනවනේ. ඒත් කරන්න ඕනි දේ මොකද්ද? දැන් මේ ඉන්න මම තමයි මම. මේ මාව ඔබ බාර ගන්න. හරිද? ඔබව බාරගෙන බලන්න කිසිම දුකක් ඔබට දැනෙන්නේ නැහැ. කිසිම බයක් ඔබට දැනෙන්නේ නැහැ. ඔබට කිසිම පසුතැවීමක් දැනෙන්නේ නැහැ. දැන් ඔය කියන දුක, බය, පසුතැවීම මේ ඔක්කොම දේවල් තියෙන්නේ ඔබව බාරගෙන නැහැ. ඔබට බාහිරින් බාරගන්න කියලා කියපු කෙනා, කියන කෙනා, ඔබ හිතන් ඉන්න කෙනා නිසා තමයි මේ වෙලාවේ ඔබේ හිත සම්පූර්ණයෙන්ම දුක් වෙලා තියෙන්නේ. ඔබට වයස අවුරුදු 30යි නම් මේ වෙනකන් ඔබේ බිස්නස් සාර්ථකව ගොඩ නැගිලා නැත්තම් ඒ තමයි ඔබ. හරිද? ඔබ එයාව බාරගත්තොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ එයා එක්ක ජීවත් වෙන්න සහ එයාව ගොඩනගන්න. දැන් කරන්නේ මොකද්ද? එයාව ඔබ බාරගන්නේ නැහැ. ඔබ විවාහ වෙලා නම් ඔබට දරුවෝ නැත්තම් ඒ තමයි ඔබේ ජීවිතය. හැබැයි බාහිරින් කියලා තියෙනවා විවාහ වෙලා නම් ඉන්නේ දරුවෙක් කොට. ඒක නෙමෙයි ඔබේ ජීවිතය. අර බාහිර එක මේ ඔබේ ජීවිතය ඇතුළට දාගන්න හදන නිසා තමයි මේ කියන ප්‍රශ්න, පීඩනය, දුක, කලකිරීම ඔක්කොම තියෙන්නේ. කවුද අනේ ওই දේවල් තීරණය කරේ? කවුද ඇත්තට මේ දේවල් තීරණය කරේ? මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60ක් කියමුකෝ. 60මුත් අපි ඇත්තටම අවුරුදු 20ක්ම යනකම් අපිට අවශ්‍ය විදියට නෙමෙයි දෙමව්පියන් කියන්නේ ඒ රටාවට අනුව ඉඳලා අවුරුදු 20න් විතරනේ අපි ජීවිතේ මොකද්ද කොහොමද වෙන්න ඕන කියලා හිතන්න පටන් ගන්නෙ. ඒකෙත් අවුරුදු අපි 20ක් ගිහිල්ලා ඉවරයි. තව ඉතුරු 40යි. මේ 40මුත් 20ක් 30ක්ම ගොඩක් වෙලාවට අපි කරන්නේ අර බාහිරින් දීලා තිබුණු කෙනාව ගොඩ නගලා ලෝකයට දෙන්න උත්සාහ කරන එක තමයි කරන්නේ. ඒක දෙන්න try කරනවා. ඔය කියන කාල සීමාව පුරාවටම සමහර විට පුළුවන් වෙනවා. සමහර විට බැරි වෙනවා. ඇත්තටම අපි නිතරම මේ කියන සාර්ථකත්වයක් ගැන, සතුටින් ජීවත් වීමක් ගැන කතා කරනවනේ. ඇත්තටම අපි සාර්ථක වෙන්නේ ඔය කියන දේවල් සියල්ලම ජීවිතයට ළඟා කරගත්තාම නෙමෙයි. මේ මොහොතේ තියෙන අපිව පිළි අරගෙන ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් ඒකට තමයි අපි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒත් ගොඩක් වෙලාවට මිනිස්සු ඒකනේ සාර්ථකත්වය කියලා දෙයක් හොයනවා. ඒ හොයන්නේ එයාලගේ සාර්ථකත්වය නෙමෙයි. මේ බාහිර ලෝකයේ විසින් ඒගොල්ලන්ට සම්මත කරපු සාර්ථකත්වයක් තමයි ඒගොල්ලෝ හොයන්නේ. ඒක හොයන තාක්කල් අපි කිසිම කෙනෙක්ට සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඒක ළඟා කරගන්නනේ. ඉතින් ඒ ළඟා කරගන්න තරඟේ තමයි හැම නිතරම මනස වැඩ කරන්නේ. මම කොච්චර දුරට මේක කරගෙන තියෙනවද? තව කොච්චර කරගන්න තියෙනවද? මං වටේට ඉන්න අය කොච්චර කරගෙනද? ඔන්න ඔය කියන ලකුණු පෝරුව තමයි හැම නිතරම තියෙන්නේ. මට කරගන්න බැරි වුණා. අතන අපරාධේ කාලය අහක ගියා, ලකුණු ටිකක් අහක ගියා. ඒත් ඇත්තටම මොකක්ද මේ අන්තිමට අරගෙන යන්නේ කියලා හිතන්නකෝ. ඒක නෙමෙයි ඇත්තටම ජීවිතය. කවුරු කොහොම කිව්වත් මේ වෙලාවේ ලංකාවේ ඉන්නවා නම් කෝටි 2මාරක්. ඒ කෝටි 2මාරගෙම මේ වෙලාවේ තියෙන ජීවිතේ තමයි ඒ අයගේ ජීවිතේ බවට පත් වෙන්නේ. ඒක ඉස්සෙල්ලම ඔබ බාර ගන්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි.
දැන් ඇත්තටම අපි ඕනිම කෙනෙක් ඕනෑම දෙයක් හරිගස්සන්න නම් ගොඩනගන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕනිදේ ඒ දේ භාරගන්න එකනේ නේද? දැන් අපිට ගොඩාක් වෙලාවට ජීවිතය හරියට සකස් කරගන්න බැරි වෙන හේතුව තමයි අපි හැම නිතරම ඉන්නේ රිජෙක්ෂන් එකේ. ඒ කියන්නේ කොහොමත් අපි බාහිර ලෝකේ නම් නිතර රිජෙක්ට් කරනවනේ. ඒක ඔබ දන්නවමනේ. ඉතින් දැන් ඒක අපේ ඔළුව වලට හොඳටම කාවැදිලානේ. කවුරු හරි ඇඳුමක් ඇඳගෙන ආවත් ඒ විදිහ හරියන්නේ නැහැ, රිජෙක්ට්. ඕක කැතයි. කවුරු හරි කෙට්ටු වෙලා නම් රිජෙක්ට්. ඒක කැතයි. වැස්සොත් වැස්ස හරියන්නේ නැහැ, රිජෙක්ට්. අවුව ඕනි. අවුව තිබ්බොත් අවුව හරියන්නේ නැහැ, රිජෙක්ට්. හැම නිතරම අපි ඉන්නේ රිජෙක්ට්. ඒ කියන්නේ රිජෙක්ට් කරනවා හැමදේම. මේ ඇක්සෙප්ටබල් කියන එක අපි ළඟ නැහැ. පිළිගැනීම කියන එක අපි ළඟ නැහැ. හරිද? දැන් ඉස්සෙල්ලා ඔබව පිළිගන්නව නම් ඊට පස්සේ ඔබට පුළුවන් බාහිර ලෝකය පිළිගන්න. අපි ඇත්තටම හෙට එන කෙනාව, හෙට මුණ ගැහෙන කෙනාව, හෙට ඉන්න ඔබව පිළිගන්න හිතාගෙන ඉන්නේ. එතකොට අද ඔබව අත්හැරලා. එතකොට ඔය හෙට එන කෙනා කවදාවත් නැහැනේ. එහෙමනම් ඔබ කරන්න ඕන අද මේ මොහොතේ ඉන්න ඔබ පිළිගන්න. හොඳට කල්පනා කරලා බලන්න මේ මොහොතේ ඉන්න ඔබ කවුද? මේ මොහොතේ ඉන්න ඔබට තියෙන දේවල් තමයි ඇත්තටම ඔබේ ජීවිතයේ බවට පත් වෙන්නේ. ඉස්සෙල්ලම මේ ඔබට අවශ්‍යත් ඇති හදන්න ඒ නිර්මාණය කරන්න හෝ නොකරන්න කලින් ඉස්සෙල්ලා ඔබව පිළිගන්නකෝ. හරියට ඔබව භාරගත්තනම් පිළිගත්තනම් වෙන කිසිම සකස් කිරීමක් ඔබට අවශ්‍ය නැති වෙනවා. ඉස්සෙල්ලම හොඳට නිවිහැනයිල්ල හිතලා ඔබව පිළිගන්න. ඔබව භාරගන්න. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද හිමීට ඔබව නිර්මාණය කරන්න කියලා. මේ කතා කරන දේවල් ගැන අදහසකුත් ඔබ ඇත්තටම කමෙන්ට් කරගෙන යන්න. ඔබට දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ ගැනත් ලියන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න.